කරනවා මේක තුළ ඉන්නේ ෆ්ලයිට් මේ YouTube channel එකකින් ගෙන තවත් වීඩියෝ එකක්. ඉතින් අද දවසේ මම ගොඩක් ලෝ බජට් විදිහට සිංගප්පූර ගත කරන්න උත්සාහ කරනවා. ඉතින් සිංගප්පූර කියන්නේ ගොඩක් එක්ස්පෙන්සිව් රටක්, සෑහෙන cost of living වැඩි රටක්. ඉතින් මේක ආසියානු රටවල් එක්ක සංසන්දනය කරලා විතර නෙමෙයි මුළු ලෝකයේත් එක්ක සංසන්දනය කරද්දී සෑහෙන මිල ගණන් වැඩි. මෙන්න මේකත් එක්ක සිංගප්පූර දවසක් ගත කරන්න මට කීයක් වියදම් වෙයිද? මෙන්න මේක තමයි ප්‍රශ්නේ. මොකද මම කැම්වෙල් කිහිපයක් කන්න සිද්ධ වෙනවා. ඕගොල්ලෝ දන්න සමහරකට මම කොෆි වලට කැමති, මාචා වලට කැමති, මේ වගේ බ්‍රේක්ස් කිහිපයකුත් ගන්න සිද්ධ වෙනවා. මේ වගේ දේවල් එක්ක මට හරියටම මට කොස්ට් එක කොච්චර ගාණක් යයිද සිංගප්පූරුවේ දවසක් ගත කරන්න. ඉතින් මෙන්න මේ ප්‍රශ්නට තමයි මම උත්තර දෙන්නේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ඒවි ඔයත් දවසක සිංගප්පූරුවට එනම නම් ඔයාලට ඕන වෙන travel hacks ටිකක් ඒ වගේ මට වඩා ඔයත් විස්තර දන්නවා ඇති. අනිවාර්යයෙන් මේක නිසා පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ තියෙන ඔයාට ඔයත් දන්න දේවල් අනිත් අයත් එක්ක ෂෙයා කරගෙන අමතක කරන්න එපා. ඉතින් මම දවස් පටන් ගන්න වෙලාව උදේ 6:50. ඉතින් මෙතනදී අද රෑ වෙනකම් මට යන කොස්ට් එක ඔක්කොම ඔයාලට මම සයිඩ් එකෙන් දාන්න මම කරන කියන දේවල් එක්ක. ඒක උඩට අයිඩියා කරලා බලන්න දවස් අවසානයේ රුපියල් වලින් අපිට කීයක් කොස්ට් වෙලා තියෙනවද කියලා. ඉතින් පටන් ගනිද්දිම මේ වෙලාවට අරලා තියෙන 7-Eleven එක මම ඒකට යනවා. මොකද මට උදේ කෑම මොන හරි කන්න ඕන නිසා 7-Eleven එකේ ගොඩක් හොඳ රාමෙන්ස් වගේ දේවල් කන්න පුළුවන්. ඉතින් ඒක නිසා මුලින්ම ගිහිල්ලා උදේ කෑම, ඒ කියන්නේ උදේ කෑමත් නෙවෙයි උදේ කෑමට කලින් කෑම එක අරගමු. ඉතින් cost of living කියන්නේ මේක සාමාන්‍ය cost of living නෙවෙයි. මම සාමාන්‍ය ටිකක් වැඩිපුර කනවා. ඉතින් විශේෂයෙන් වෙනටකට ආවට පස්සේ ඉතින් ඒ නිසා සාමාන්‍ය cost of living එකට මේක පොඩ්ඩක් විතර වැඩි. නමුත් අපි බලමු. මම දැන් ඉන්නේ 7-Eleven එකේ. මුලින්ම අපි කෑම එකක් හදාගන්න මම ප්‍රෙෆර් කරන්නේ රාමෙන් එකක් වගේ. සහ මම ඊළඟට ගන්නවා කෝබි එක. අපි ගමු මෝකා ලාර්ජ් එකක්. මෝකා ලාර්ජ් එක 3.70ක් වෙනවා. ඊට පස්සේ අපි නූඩල්ස් එකට පේ කරන්න ඕනේ. ඊට පස්සේ තමයි නූඩල්ස් එක හදාගන්න තියෙන්නේ. ඊළඟට මම මේ නූඩල්ස් එක ඕපන් කරගන්න මම 7-Eleven එකෙන් ගන්න තුන්වෙනි නූඩල්ස් එක මම මේ ෆ්ලේවර් එක ටිකක් කැමති. අපිට මෙතන උණු වතුර දීලා තියෙනවා. ජස්ට් මේක කඩලා උණු වතුර ටිකක් දාගන්න තියෙනවා. මම නූඩල්ස් එකට වතුර දාලා තියෙනවා. මේක විනාඩි 5ක් විතර තියමු. ඉතින් 7-Eleven එකේ දැන් කන්න බෑ. මේ නිසා අද මම නතර වෙන හොටෙල් එකට ආවා. මේක බජට් ෆ්‍රෙන්ඩ්ලි හොටෙල් එකක්. අද දවසට මම මෙතන රිසර්ව් කරගත්තා. පොඩි ගානකට මම ප්‍රයිසස් තව ටිකකින් කියන්නම්. දවසක් ගත කරනවා කියන එක අනිවාර්යයෙන්ම එක දවසක් නතර වෙන්නත් ඕනනේ. ඒක නිසා මම මෙතන සිලෙක්ට් කරගත්තේ. මේ හැම ගානක්ම මම අවසානට ඇඩ් කරලා පෙන්නනවා. ඉතින් ඒකේ ලස්සන පුංචි ලොබි එකක් වගේ තියෙනවා. මෙතනට අපිට කෑම එකක් කන්න පුළුවන්. ඉතින් ඔරෙන්ජ් ජූස් වෙන්ඩින් මැෂින් එකක් තියෙනවා මෙතන. අපි try කරලා බලමු. මෙතන අපිට කාඩ් පේමන්ට් කරන්න පුළුවන්. නැත්නම් අපිට ඩොලර් දෙකේ එකක් ඉන්සර්ට් කරන්න පුළුවන්. අපේ process එක ඇතුලේ වෙන මේක හරියට පැහැදිලිව පේන්නේ නැහැ. ඉතින් හරිය අපි බ්‍රෙක්ෆාස්ට් අරන් ඉවරයි. දැන් දල වශයෙන් 7:20 විතර වෙලා. ඉතින් මම දැන් යන්නේ මරණ බේ සෑන්ඩ්ස් වල Apple Store එක ගාවට. හේතුව තමයි අද මම මගේ iPhone 17 Pro Max එකේ රිවිව් එක ෂූට් කරන දවස SI Geek channel එකට. ඉතින් මම හිතුවා ඇත්තටම මේ කියන්නේ අර Apple Store එක මරණ බේ සෑන්ඩ්ස් වල මාරම ලස්සනයි. ඒක නිකන් water bubble එකක් වගේ ඩිසයින් එකක් තියෙන්නේ. ඉතින් එතන ගිහලා අපිට ඒක බෑග්ග්‍රවුන්ඩ් එකට තියලා වීඩියෝ එක කරන්න පුළුවන් නම් හොඳයි කියලා හිතුණා. ඉතින් අපි බලමු අපි වැඩේ කරගන්න පුළුවන් වේද කියලා. ඉතින් මම ඇත්තටම මේ ගමන පුරාටම පාවිච්චි කරන්නේ MRTs. ඒ කියන්නේ Grab කියලා ඇප් එකක් තියෙනවා. මේකෙන් අපි ටැක්සි බුක් කරන්න පුළුවන්. හැබැයි මම මේක පාවිච්චි කරන්නේ නැහැ මේ ගමන පුරාටම. මොකද ඒක සෑහෙන එක්ස්පෙන්සිව් නිසා ඒ මොනවා මගේ cost of living දවසකට යන ගාන සෑහෙන ලොකු ගාණක් වෙයි. ඉතින් වැඩි කතා කරන්න ඕනේ අපි යමු MRT ස්ටේෂන් එකට. පොඩි සයිඩ් නෝට් එකක්. ඉතින් සිංගප්පූරුවේ තියෙන හොඳම දේ තමයි MRT stations හැමතැනම වගේ තියෙනවා. මේ MRT stations කියන්නේ එක්තරා විදිහට trains වගේම තමයි. නමුත් පොඩි size එකේ බලා ගන්න අපිට පෙට්ටි ගොඩාක්. ඉතින් මේ ගොඩක් ස්පීඩ් පුදුම කම්ෆර්ටබල්. ඒ වගේම එයා කන්ඩිෂන් සෑහෙන හොඳයි හැමදේම. ඉතින් අපිට සාමාන්‍යයෙන් ඕනම තැනක ඉඳන් walking distance එකේ කියන්නේ ඇවිදින තරම් දුරකින් විතර මෙයාගේ MRT stations බලා ගන්න හම්බෙනවා. ඒක නිසා සෑහෙන කන්වීනියන්ට් වගේම ගොඩක් සල්ලි තුරු කරගන්න පුළුවන්. විශේෂයෙන්ම පේ කරන්න තියෙන අර MRT කාඩ් එකේ. ඒක නිසා ඇත්තටම ඒක පුදුම ලේසි. අපිට මේ කාඩ් එකෙන් බස් එක යන්න පුළුවන්. ඒ කියන්නේ බස් එකට පාව අපිට ටැප් කරන්න පුළුවන්. සහ සමහරක් shops වලින් පාව මේ කාඩ් එකෙන් අපිට පේ කරන්න පුළුවන්කම තියෙනවා. මේ කාඩ් එක টপ අප් කරන්න පුළුවන් මැෂින් MRTs වල බලා ගන්න හම්බෙනවා. පුදුම කන්වීනියන්ට් ඒක නිසා. ඉතින් අද අපි MRT තමයි පාවිච්චි කරන්නේ. මම මේ process එක ඔයගොල්ලොත් එක්ක දැන් share කරගන්න. මේ තියෙන්නේ බුගීස් MRT එක.
ඉතින් මේක මාර කලින් කිව්වා වගේ ස්ටේෂන් එකක්. මම නතරලා ඉන්න තැනට ළඟම තියෙන ස්ටේෂන් එක තමයි මේ තියෙන්නේ. ඉතින් මෙතන ලේන්ස් කිහිපයක් තියෙනවට පේනවා ඇති අපි යන්න ඕන ලේන් එක මොකක්ද කියලා. අපි MRT එකෙන් එළියට ආවා දලවශ මීටර් 200ක් වගේ ඇවිදින සිද්ධ වෙනවා. අපි යන්න. අපසර බුගී ස්ටේෂන් එකට ආවට පෙන්නට බැරුණා අපේ ෂූට් එක ඉවරයි. බව ගත්තා ලොකු රෙඩ් බුල් එකක්. අර මේක ඉස්සර ලංකාවේ තිබුණ දැන් නැහැ. මේක ඩොලර් 5යි 30ක් විතර උනා. වතුර බෝතල ඩොලර් 4ක් උනා. ඒතකොට ඔක්කොම ඩොලර් 9යි 30ක් ගියා. ඉතින් මම බුගී ඉස්සර ඉන්නේ දැන් බයි යනවා මැක්ඩොනල්ඩ්ස් වලට කන්න බඩ හරි. කරගම වීඩියෝ එඩිට් කරන්න පුළුවන් කියද්ද බලමු අපිට ඊතර කීයක් කරනවද කියලා. ඉතින් අපි මැක්ඩොනල්ඩ්ස් එකේ සුපුරුදු ආහාර වේල තමයි මම ඊයේ දවසට ගත්තේ මේක පෑන් කේක්ස් ගත්ත මම චුට්ටි එකේ පෙන්නන නම් අයිස්ක්‍රීම් එක කාලයකට පස්සේ try කරන්නේ මම මැලේසියන් එයාපෝට් එකේ try කරාට පස්සේ ලංකාවේ try කරන්න දෙන්නේ නැහැ. මෙතන මට සම්පූර්ණ ගාන ඩොලර් 13.25ක් ගියා. ඉතින් මේ කැම ටික ඔක්කොටම ඉතින් මේ තියෙන්නේ මේකේ ලොකු කොකාකෝලා එකේ සයිස් එක ඔයගොල්ලෝ හිතා ගන්න සයිස් එක වගේ අතත් එක්ක කම්පෙයාර් කරද්දී මෙච්චර සයිස් කොකාකෝලා එකක් ඇතර දෙකලා නැහැ. මම මේක බොනත් මේ තුන්වෙනි වතාවයි. මම හිතන්නේ ලීටර් එකට නම් මට ඩෙෆිනට්ලි වැඩි මට අයිඩියා නැහැ කොච්චරද කියලා. සෑහෙන්නම ලොකුයි. ඊට පස්සේ හැපි මීල් එකෙන් ටෝයි එකක් හම්බුණා. and ඊට පස්සේ තව තියෙනවා මගේ පෑන් කේක්ස්. මේ පෑන් කේක් එකත් මාරම රහයි. මම දන්නේ බටර් දෙකකුත් එක්ක හම්බ වෙන්නේ පෑන් කේක්ස් දෙකක්. මේකට මේ හනි හම්බෙනවා. ඒ හනි එකයි බටර් එකයි එකතු වුණාට පස්සේ සුම රහක් තියෙන්නේ සීරියස්ලි. මට හිතා ගන්න බෑ ෆාස්ට් ෆුඩ්ස් වලින් මේ මෙච්චර රහ පෑන් කේක් තියනවා කියලා. ඒ තරම් මාර රහයි. මේක විප් බටර් එකක්. ඒ කියන්නේ මේක බටර් එකට පොඩ්ඩක් වෙනස් චුට්ටක්. අනේ මම දෙකේ ක්‍රීමි ගතිය වැඩි එකක්. ඉතින් මම අරගත්තේ අපි ලංකාවේ දැකලා තියෙන බින්චුන් කියලා ඒ වගේ තියෙන ෆ්‍රැන්චයිස් එකක්. ඉතින් මේකෙන් අරගත්ත අපි අයිස්ක්‍රීම් සහ ලෙමනේඩ් එකක්. ඉතින් මේ දෙකම ගියේ ඩොලර් 3.5යි. ඉතින් සෑහෙන ඇෆෝඩබල් එක. ඊළඟට ඇෆෝඩබිලිටි ගැන කතා කරද්දී මම හිතන්නේ සිංගප්පූර ගණන් අඩුවටම අපිට චොකලට්ස් එක දේවල් ගන්න පුළුවන්, කෑම බීම ගන්න පුළුවන් තරම් තමයි බුගී ස්ට්‍රීට් එක, බුගී ස්ට්‍රීට් මාකට් එක. ඉතින් මම දැන් ඒ පැත්තට තමයි යන්න හදන්නේ. මම හිතන්නේ මොකක් හරි ඉවෙන්ට් එකක් තියෙනවා පාරවල් ඔක්කොම ලස්සනට ඩෙකොරේට් කරලා තියෙන්නේ. ඒක සාමාන්‍ය ග්‍රැබ් එකක යන ගමනක්. නමුත් මගේ වීඩියෝ එකට ග්‍රැබ් එක කියොත් මට මේකට දාන්න සෑහෙන ලොකු ගාණක් යන නිසා තව කිලෝමීටර් 1.2ක් ඇවිදින්න සිද්ධ වෙනවා. කිලෝමීටර් 1.2කේ බුගීස් වල මේක තියෙන බුගීස් වල තියෙන ස්ට්‍රීට් මාකට් එක. මේකට මම කලින් ගිහිල්ලා තියෙනවා. මෙතන අපිට එක චොකලට්ස් වගේ දේවල් ගන්න පුළුවන්, සෝනියස් වගේ දේවල් ගන්න පුළුවන්, කෑම බීම ගොඩාක් තියෙනවා. සාමාන්‍යයෙන් මේ ලංකාවේ ඇතුලේ අපි කන ඔය බිස්කට් වර්ග බව තියෙන මම දැකලා තියෙනවා ලංකාවට තර ගණන් අඩුවට. දැන් නම් කොහොමද දන්නේ දැන් ෆොරෙක්ස් රේට්ස් ගොඩක් වෙනස් නිසා අපි ගිහලා බලමු. හරි. ඉතින් චොකලට්ස් සෑහෙන ප්‍රමාණයක් ගත්තා. ඉතින් මෙතන අතරම චීප් ගොඩක්. අපි හිතන් ඉන්නවනේ ඩියුටි ෆ්‍රී වලට ගියොත් අපිට අඩුවට හම්බෙන්නේ කියලා. එහෙම නැහැ. අපි මෙච්චර ගොඩක් ෂොප් කරා දැන් මොනාරි කන්න ගන්න හදන්නේ. ඉතින් මම තාම බුගිස් එකේ ඇතුලේ ඉන්නේ.
මගේ සීෆුඩ් ෆ්‍රයිඩ් රයිස් එකට $7ක් ගියා. ඉතින් මෙන්න මේක තමයි හම්බ වුනේ. මේ වතුර ගණන් ඒක නිසා මම කොච්චර බජට් විදිහට නැදොත් මට අනිවාර්යෙන් වතුරට ස්පෙන්ඩ් කරන්න වෙනවා. මේ වතුර බෝතලේ $2.5ක්. අනිවාර්යෙන් පොඩි වතුර බෝතලයක් වුණා $2.5ක් 4 විතර ගාණක් වෙනවා. මම කන්වර්ට් කර ප්‍රයිසස් ඔක්කොම දාන්න. ඉතින් මේ දැන් බුගීස් වල ඉන්නේ මේ වගේ තැන්වල සාමාන්‍ය කෑම ලාභයි වුණාට දැන් අනිත් තැන්වල එක වලදී මෝල්ස් අතලට ගිහලා වගේ කද්දි ටිකක් එක්ස්පෙන්සිව්. හැබැයි මේ වගේ තැනකට එද්දී පොඩක් ගාණ ෂේප්. ඉතින් බලමු මේ මම පටන් ගනිද්දි කිව්වා තමයි මේ වීඩියෝ එක ටිකක් බජට් විදිහට ගෙනියනවා කියලා. මම මේ බජට් කියන්නේ මේ නොකානෝපි බජට් නෙමෙයි. හරියට කාලා බීලා සාමාන්‍ය විදිහට අපි දවසක් ගත කරන්න. අර මම බජට් කියලා මීන් කරන්නේ අපි ටැක්සි වල යන්නේ නැහැ. ඒ කියන්නේ ගොඩක් ඔය Grab වගේ ඒවා ගන්න නැහැ. ඊට පස්සේ අපි පුලතර MRT යනවා, පුලතර ඇවිදිනවා සහ ෆ්‍රී වතුර ගන්න පුළුවන් නම් ෆ්‍රී වතුර ගන්නවා. නැත්නම් විතරක් අපි සමහරකට වෙන්ඩින් මැෂින්ස් එන්න පුළුවන්. ගණන් අඩුවට ගන්න පුළුවන් දේවල් තියෙනවා. අපි අර පටන් ගන්න මෙම කරා වගේ 7-11 වගේ ඒවට යනවා. ඒ වගේ තැන් වලින් අපි දේවල් ගන්නවා. ඒ වගේ මම බජට් හොටෙල් එකක නතර වෙනවා. මෙන්න මේ වගේ දේවල් එක දවසක මිනිමම් ලිවිං කොස්ට් එක කොච්චරක් විතර ඇයිද කියන එක තමයි අපි බලන්න යන්නේ. ඉතින් මම නතර වෙච්ච හොටෙල් එක ගැන කතා කරා. මේ ගොඩක් බජට් විදිහේ හොටෙල් එකක්. මොකද මේ වීඩියෝ සීරීස් එකට ඕන නිසා. ඉතින් මේ හොටෙල් එකේ දවසකට හරියටම ගිහපු ගාන මම සයිඩ් එකෙන් දාන්නම්. එතකොට වඩා අයිඩියා එකක් ගන්නකොට මට හරියටම මතක නැහැ. ඉතින් කොහොම හරි අපි booking.com වගේ ගිහිල්ලා අපිට සෝට් කරද්දී ගණන් අඩුම කියන්නේ lowest first කියන එක දැම්මොත් අපිට ගන්න පුළුවන් උඩම වගේ බලා ගන්න හම්බෙන එකක් තමයි ගත්තේ. average ඉතින් සාමාන්‍ය ලංකාවේ මේ වගේ හොටෙල්ස් තියෙනවා. ඉතින් ගොඩක් වෙලාවට අර වෙන්නේ mixed space එකක mixed resources ඒ කියන්නේ හැමෝම එකට එකතු වෙලා පාවිච්චි කරන resources shared resources මේ වගේ දේවල් තමයි අපිට access කරන්න වෙන්නේ. නමුත් ඕවරෝල් ගනිද්දී quality එක හොඳයි price එකත් එක compare කරද්දී මොකද ගොඩක් වෙලාවට මේ ලංකාව වගේ ලොකු රටක් නොවන නිසා සිංගප්පූරු අනිවාර්යයෙන්ම space concerns තියෙනවා. ඉතින් ඒක නිසා space එක කියන්නේ මේ ගොඩක් cost එක වැඩිපුර යන දෙයක්. ඉතින් පොඩි ස්පේස් එක මේ වගේ shared spaces කරන තැන් ගොඩාක් සිංගප්පූරුවල බලා ගන්න හම්බෙනවා. එකක් තමයි හොඳ උදාහරණේ capsule hotels. ඉතින් සිංගප්පූරුවේ සෑහෙන capsule hotel තියෙනවා. fly with me YouTube channel එකේ ඉස්සරහ ඉඳන් ඉන්න කෙනෙක් නෝ දැකලාද මම කලිනුත් review කරා එකපාරක් capsule hotel එකක්. ඉතින් capsule hotels වගේ දේවල් බලා ගන්න හම්බෙනවා. සාපේක්ෂව capsule hotel එකක් හොඳයි. මම සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ට recommend කරන්නේ මේ වගේ තැනක ඉන්න එක. ඔය තනියෙන් ඇවිල්ලා ඉච්චර ලොකු දෙයක් නැත්තම් හිතට කමන්න නමුත් ඒත් recommend කරන්නේ නැහැ. capsule hotel එක ටිකක් හොඳයි. මොකද capsule එක අපිට වහ ගන්න පුළුවන්. මේක වහගන්න අපිට සාමාන්‍ය කර්ටන් එකක් පාවිච්චි කරන්න එක තරම්ම හොඳ නැහැ. මොකද අපේ වැලියබල් දේවල් තියෙනවා නම් සැරෙන් සැරේ ලොක් එකකට දාන්නයි ලොක් එකෙන් එළියට ගන්න සිද්ධ වෙනවා. මේක ටිකක් එපා කරපු වැඩක්. ඉතින් ඕවරෝල් ගනිද්දී පුළුවන් නම් කැප්සූල් හොටෙල් එකට යන්න මීටර පොඩි ගාණක් වැඩි වෙයි. ඉතින් සාමාන්‍යයෙන් ඒක තමයි මගේ රෙකමෙන්ඩේෂන් එක. ඉතින් වෙලාවර 7:39යි මම ඇවිල්ලා ගාඩන්ස් බයි ද බේ එකට පේන නැති මරිනා බේ සෑන්ඩ්ස් පසුපසින් තියෙනවා. Almost close. Everything give you. Okay. Thank you. Thank you so much. Appreciate it. Good night. See you. Bye. 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 ඉතින් දවස් අවසන් කරන්න අන්තිමට යමු විවෝ සිටි එක පැත්තට. එමෙතන සෙන්තෝස් අයිලන්ඩ් එක පැත්තට. විවෝ සිටි කියන්නේ සාමාන්‍යයෙන් සෙන්තෝස් අයිලන්ඩ් පැත්තට යද්දී හම්බෙන අවසාන MRT ස්ටොප් එක වගේම මෝල් එකක් මේක. සෑහෙන ෆුඩ් ෂොප්ස් ගොඩාක් තියෙනවා. ඉතින් සෑහෙන ලොකු මෝල් එකක්. ඒකේ උඩ තට්ටුවට ගිහලා තමයි සාමාන්‍යයෙන් සෙන්තෝස් අයිලන්ඩ්ස් වලට යන්න ට්‍රේන් එක අරගන්න පුළුවන්. ඉන්නේ නැත්නම් කේබල් කාර්ස් වගේ දේවල් තියෙනවා. මම අරගත්ත ෆිෂ් කරි සෙට් කියලා එකක්. මේකේ බිත්තරයක් තියෙනවා, මාළු තියෙනවා, තම එක එක දේවල් තියෙනවා. මම දන්නේ මොනවද කියලා. මේක උනේ $6යි. මම ලයිම් ජූස් එකකුත් ඇඩ් කරගත්තා. මේකත් එක්කම උනේ $7යි.
ඒ කෑම එකේ ග්‍රේවි එකේ සෙට් එක මම හිතරට ඇතුළුනායි. මෙච්චරට මං හිටියේ විවෝසිටි එකේ. දැන් මම විවෝසිටි එකේ තියෙන ස්ටාර්බක්ස් එකට ඇවිල්ලා ඉන්නේ. මගේ පිටිපස්සෙන් ඔයගොල්ලන්ට පේනවා ඇති. ඉතින් මම දවස් අවසන් කරන අන්තිමට කැෆේ මොකා වෙන්ටි එකක් අරගත්ත. එකෙන් තියෙන ලොකුම සයිස් එක. ඉතින් මම හොට් එකක් අරගත්ත. මේක දල වශයෙන් $880ක් වගේ වුණා. ඉතින් මේක තමයි සිංගප්පූරුවේ තියෙන මගේ දවසක් අවසන් වෙන. මම කලින් කිව්ව විදිහට මේක බජට් දවසක්ම නෙමෙයි. නමුත් පුළුවන් විදිහට හරි විදිහට ජීවත් වෙලා පුළුවන් විදිහට ගණන් අඩුවට මම ජීවත් වුණා. ඉතින් මම ටෝටල්ස් ඔක්කොම ගිෆ්ට් ගණන් ටික දාලා තියෙනවා. මට අයිඩියා එකක් ගන්න පුළුවන්. මට ඇත්තටම කී එක්ස්පෙන්ඩ් වෙලා තියෙනවද කියලා. ඉතින් වීඩියෝ වඩන යාළුවන්ට මතක ෂෙයා කරන්න. ඒකේ පළවෙනි සබ්ස්ක්‍රයිබ් බටන් ප්‍රෙස් කරොත් ඔයාලා ෆ්ලයිට් මේ YouTube channel එකෙන් දාන වීඩියෝස් මිස් නොකර ආගාට ගෙන්න ගන්න තැකියාව තියෙනවා. ඔයගේ අයිඩියාස් අනිවාර්යයෙන් පල්ලෙන් කමෙන්ට් කරන්න. මේ වීඩියෝ ආයෙ හම්බෙන්න එක. ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.